Hi everyone. අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න මේ ගොඩ දෙනෙක් ගොඩක් ඉංග්‍රීසි පන්ති වලට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අපි අවුරුදු 11ක් එහෙම නැත්නම් 13ක් මේ පාසල් වල ඉගෙනගෙන තියෙනවා ඉංග්‍රීසි භාෂාව. ඊට පස්සේ ටියුෂන් ක්ලාසස් ගිහිල්ලා තියෙනවා. මේ කොච්චර දේවල් වල ගියා වුණත් තියෙන ගොඩ දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි මේ ඉංග්‍රීසි කතා කරන්න බෑ. ඇයි ගොඩ දෙනෙකුට ඉංග්‍රීසි වලින් කතා කරන්න බැරි? මේකට ප්‍රධානම හේතුව තමා පාවිච්චියක් නැතිකම. දැන් අපි පන්තියකට ගිහිල්ලා හරි යම්කිසි කෝස් එකක් ෆලෝ කරලා හරි එතනින් එහාට ඕගොල්ලෝ මේ භාෂාව යූස් කරන්නේ නැත්නම් ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි කතා කරන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ අර කෝස් එකක් ෆලෝ කරලා හරි ක්ලාස් එකකට ගිහිල්ලා හරි නැත්නම් යන ගමන් හරි අනිවාර්යයෙන්ම කවුරු හරි කෙනෙක් එක්ක මේ ඉංග්‍රීසි භාෂාවෙන් නැත්නම් ඉංග්‍රීසි වලින් අනිවාර්යෙන් කතා කළ යුතුයි. ඉතින් මේ භාෂාවෙන් මේක කතා කරන්නේ නැතුව ඉංග්‍රීසි භාෂාව අපි පාවිච්චි කරන්නේ නැතුව ඉංග්‍රීසි භාෂාව කතා කරන්න බෑ. ඉතින් මේක ගොඩක් ඉංග්‍රීසි පුළුවන් කෙනෙකුටත් වෙන්න පුළුවන් මාස ගාණක් නැත්නම් අවුරුද්දක් එයා ඒ භාෂාවෙන් කතා කරන්නේ නැත්නම් එයාට ඒ භාෂාව ඉස්සර කතා කළ විදියට හසුරවන්න බෑ. ඉතින් ඒ නිසා උත්සාහ කරන්න අනිවාර්යෙන් ඉංග්‍රීසි වලින් කතා කරන්න නැත්නම් ඕගොල්ලෝ තියෙන ඉංග්‍රීසි දැනුම ඒ විදියට පවත්වාගෙන යන්න නම් මේක අනිවාර්යෙන්ම අපි එදිනෙදා ජීවිතේ යූස් කරන්න ඕනේ. ඉතින් try කරන්න කාව හරි හොයාගන්න ඉංග්‍රීසි වලින් කතා කරන්න පුළුවන් කෙනෙක්. එහෙම නැත්නම් ගෙදර කවුරු හරි අම්මා තාත්තා හරි පුතාලා දුවලා හරි ඉංග්‍රීසි වලින් කතා කරනවා නම් ඒගොල්ලොත් එක්ක පොඩ්ඩක් try එකක් දෙන්න සරලව ඉංග්‍රීසි වලින් කතා කරන්න. ඒ වගේම තමා කෙනෙකුට යම්කිසි කියන්නේ මොන හරි දෙයක් ඕනම දෙයක් ගැන ඉංග්‍රීසි වලින් නැත්නම් තමන්ගේ තියෙන ඉංග්‍රීසි දැනුම අඛණ්ඩව පවත්වාගෙන යන්න කාට හරි කැමැත්තක් ආසාවක් තියෙනවා නම් පුළුවන් මාත් එක්ක ජොයින් වෙලා මේ අපි දවසකට කියන්නේ අපි සතියේ දවස් දෙකක් නැත්නම් තුනක් රෑ 7 ඉඳන් 8 වෙනකන් හරි 8 ඉඳන් 9 වෙනකන් හරි වෙලාවක් දාගෙන අපිට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. නැත්නම් ඉංග්‍රීසි වලින් ඔයාලට පුළුවන් භාෂාව අඛණ්ඩව පවත්වාගෙන යන්න. ඕනම ටොපික් එකක් ගැන අපි කතා කරනවා. මේක තවත් ඉංග්‍රීසි ක්ලාස් එකක් නෙමෙයි. මේ අපි කරන්නේ ඔයගොල්ලෝ තියෙන දැනුම එදිනෙදා ඒ දැනුම අඛණ්ඩව පවත්වාගෙන යන්න කරන වැඩසටහනක්. ඉතින් ඒ නිසා කැමති කෙනෙකුට ජොයින් වෙන්න පුළුවන්. ජොයින් වෙලා බලන්න පුළුවන් මේක යන හැටි කොහොමද කියලා. සමහර වෙලාවට දැන් මම ක්ලාසස් කරලා දැන් අවුරුදු 18කට කලින් අවුරුදු 18කට කලින් මම ඉංග්‍රීසි ක්ලාසස් කරපු ඒ ආයතනවල ආපු ළමයි අද හම්බුණත් සමහරව ඉංග්‍රීසි වලින් කතා කරනවා. තව සමහරුන්ට ඉංග්‍රීසි වලින් කතා කරගන්න බෑ. ඉතින් නිකමට මම අහලා බලනවා ඇයි මේවා ඉස්සර හොඳට ඉංග්‍රීසි කතා කරන්නේ ඇයි දැන් කතා කරන්නේ නැත්තේ කියලා. ඉතින් ඒ ඇහුවම දැනගන්න තියෙන තමයි ඒ ක්ලාස් එකෙන් පස්සේ ඒගොල්ලෝ ඉංග්‍රීසි භාෂාව හසුරවන නැත්නම් ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන ආයතනයකට හරි දෙයකට යොමු වෙලා නැහැ. ඉතින් එතකොට ඒගොල්ලන්ට බෑ. ඉතින් ඒ වගේම තව සමහර අය ඉන්නවා හොඳට ඉංග්‍රීසි වලින් කතා කරන ඉස්සර පන්ති වලට සහභාගී වෙච්ච ළමයි. ඉතින් ඒගොල්ලොන්ගෙන් අහලා බලද්දී ඒගොල්ලෝ කියන දේ තමයි මම දැන් මේ ආයතනයේ වැඩ කරන්නේ දැන් මේ ආයතනයේ වැඩ කරන්නේ. ඉතින් මේ ආයතනයේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක නැතුවම බෑ. ඉතින් ඒ නිසා මට මේ භාෂාව දිගටම පවත්වාගෙන යන්න පුළුවන් කියන එක. ඒ වගේම තව සමහරව ඕස්ට්‍රේලියා, කැනඩා, USA, UK මේ ඉංග්‍රීසි ස්පීකින් කන්ට්‍රීස් වල හිටියා වුණත් ඒගොල්ලොන්ට ඉංග්‍රීසි කතා කරන්න බෑ. ගොඩක් වෙලාවට හේතුව තමයි මේගොල්ලෝ ගොඩක් වෙලාවට කරන්නේ අර බෑක් ඔෆිස් එහෙම නැත්නම් එදිනෙදා මිනිස්සුත් එක්ක ගැවසෙන ජොබ්ස් නෙමෙයි. එතකොට ඉංග්‍රීසි ස්පීකින් කන්ට්‍රි එකක හිටියා වුණත් ඉංග්‍රීසි කතා කරන්න බෑ. ඉතින් මේ සියලු දෙනාටම පුළුවන් ජොයින් වෙන්න මාත් එක්ක මේ අපි භාෂාව කැමති නම් හදාගන්න පුළුවන් ඉංග්‍රීසි වලින් කතා කරන්න. ඉතින් ඔබට කෙනෙක් නැත්නම් ඉංග්‍රීසි වලින් කතා කරන්න වෙලාවක් යොදා ගන්න පුළුවන්. යොදාගෙන මාත් එක්ක සම්බන්ධ වෙන්න අපි ඉංග්‍රීසි වලින් කතා කරමු. See you.